අපේ ජේෂ්ඨ මහාචාර්යතුමන් හා අපේ පියෝමයි ආයතනීය මහත්මණිය ඇතුළු උපදේශක මඩුල්ල මෙවැනි සුවාරණකට ඔබව මේ විදිහට සම්බන්ධ කළේ උපදේශන ක්‍රියාවලියේ ප්‍රායෝගිකත්වයේ තුල තමන්ගේ ආධ්‍යාත්මික වශයෙන් සවිමත්භාවය ඇති කරන ගෘහස්ත ජීවිතය තුළ දූ දරුවන් සමග ඉතාම සක්‍රියව තමන්ගේ ලෞකික ජීවිතයේ මනාව කළමනාකරණය කරගෙන මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඔබ කරන රැකී ආරක්ෂා කටයුතු ඉතාම සාර්ථකව
සිද්ධ කරගෙන යන්න යම් මානසික සවියක් ලබා දීම සඳහා තමයි මේ නේවාසික වැඩමුළුව මෙතුමියත් අපේ මහාචාර්යතුමත් අනිත් කාර්ය මණ්ඩලයේ පිරිසක් සූදානම් කරේ. ඉතින් මම විශ්වාස කරනවා අපේ සුවාරණ කියන්නේ දැන් ලෝකෙටම මේ සතිමත් භාවයේ පිළිබඳව තා සක්‍රියව කියලා දෙන ප්‍රායෝගික මධ්‍යස්ථානය. ඔබගෙන් අපි අපේක්ෂා කරන්නේ පළවෙනි දේ ඔබ මෙහි ආපු අරමුණ කිසි විටකත් අමතක කරන්න එපා. ඒ අරමුණ තමයි සවිමත් ආධ්‍යාත්මික නැත්තම් සිතක් සකස් කර ගැනීමට ආපු ගමනක් නෙවෙයි. උපදේශන ක්‍රියාවලියේ බෞද්ධ මනෝවිද්‍යාත්මක උපදේශනයේ තරම් ලෝකේ වෙනත් උපදේශනයක් නැහැ ඇත්තටම. බටහිර උපදේශන ක්‍රමයට වඩා තාමත්ම ඉහළින්ම භාග්‍යවතුන් වහන්සේගේ මේ දේශනාව තුළ මිනිස්සෙගේ මිනිස් සිතක් දමනය කරන්න අවශ්‍ය න්‍යායාත්මක ප්‍රායෝගික කාරණා සියල්ලම අන්තර්ගත වෙනවා. ඒකට ආගමික මොහොනක් නැහැ සියලු මානව සමාජයට. ඉතින් ඔයගලන්ට ඒ නිවාඩු දාලා ඔබේ වැඩ කටයුතු දෛනික වැඩ කටයුතු පැත්තකින් තියලා අද මෙතනට ආපු එකේ තව ඉදිරියේදී තමයි ඔයගලන්ගේ ජීවිතේ ඉදිරියේදී තමයි ඒ වෙන් කරපු කාලය අපිට නොයවා වෙන් කරපු කාලේ වටිනාම ඵලය නෙලා ගන්න. ඉතින් අද මේ දවස් දෙක ඔබ ඒ කිව්වා වගේ සතිමත්ව තමන්ගේ ජීවිතේට අර නිදානයක් හොයා ගන්නවා වගේ අපි හොයාගන්න ගියොත් ඒක හැබැයි හොයාගන්න වෙන්නේ කලබලෙන් නෙමෙයි. ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අපේ මහාචාර්යතුමන් කිව්වා වගේ ඊටාම සතිමත්ව සංයමයකින් යුතුව නිහඬව අපි මේ වටපිටාවේ ඇහෙන හුලන් සද්දේ ඉඳලම මේ කුරුළු සද්දේ ඉඳලම මේ වටපිටාව සිරිනරඹල තමන්ගේ මනසට මේ අර කලබලකාරී තිබ්බ ජීවිත රටාවෙන් ඈත් වෙලා තමන්ගේ මනසට ඒ අවශ්‍ය දේවල් අපි ඇතුල් කරගත්තාම ඔබට තේරෙවි අපි කොච්චර කලබලකාරී ජීවිත රටාවකද හිටියේ කියලා. එතකොට අර තිබ්බ අපිට ගැටුම්කාරී දේවල් අපේ සාමකාමී කම අපේ ජීවිතෙන් පලා ගිය දේවල් මේ සියලුම දේවල් ළඟා කරගන්න මේ ලස්සන පරිසරයත් වටපිටාවත් මේ තියෙන ස්ථානයත් මේ සියලුම දේවල් ඔබට උපකාරී වෙනවා. ඒතර මේ වැඩේට මේ සතියට ආගම් ભેදයක් නැහැ. අපි දන්නවා මෙතන බෞද්ධ අය ඉන්නවා, කතෝලික අය ඉන්නවා, එහෙම නැත්නම් ක්‍රිස්තියානි අය ඉන්නවා, එහෙම නැත්නම් Hindu ධර්ම අදහන අයත් ඉන්න පුළුවන්. මේ මයින්ඩ්ෆුල්නස් සිහියෙන් ඉන්නවා කියන එකට ආගම් ભેදයක් නැහැ. නිසා මෙතන අපි ඔබට කියලා දෙන්න යන්නේ සිහියෙන් ඉඳලා ඔබගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. දැන් මම අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පියෝමයින් ආයතනයේ ගරු අධ්‍යක්ෂිකාව අපි ජීවිතයට එකතු කරගත් දේවල් ගොඩක් තියෙනවා. සිහියෙන් ඉඳලා බුදුදහමේ අපි හැමෝම උත්සාහ කරන්නේ දියුණු වෙන්න. හැබැයි දියුණු වෙන්න උත්සාහ කළාට දියුණු වෙන්න සියල්ලම දියුණු වීම සඳහා අවශ්‍ය සියල්ලම අපි ගාව තියෙනවා. හැබැයි අපි ඒක දන්නේ නැහැ. ඔබට අපි අර තියෙනවා කතාවක් මේ දියුණු වෙන මිනිහෙකුට අර මැරිලා තියෙන මීකුණත් ඇති කියලා. මීයක් මැරිලා හිටියා. ඒතකොට එක්තරා පුජ්‍යලෙක් ඇවිල්ලා ඒ නගරේ ඉන්න ප්‍රධානතම ව්‍යාපාරිකයන් ඉල්ලනවා මට හිඟමනට යමක් දෙන්න කියලා. ඒ ප්‍රධානියා කියන අන්න අර තියෙන මීකුණත් ඇති දිනු වෙන කෙනාට. ඒකේ පුජ්‍යලේ සිහියෙන් ඔළුවට ගත්තා. අරගෙන මෙරිච්ච මීකුණ බලලෙක් ඇති කරන සුරතලයට බලලෙක් ඇති කරන කෙනෙකුට දුන්නා. ඊළඟ මට ගාණක් කීයක් හරි දෙන්න කිව්වා. පොඩි ගාණක් හම්බුනේ සොච්චම. ඒක හරි මයින්ඩ්ෆුලි කල්පනාවෙන් ඒක වියදම් නොකර ඒක වන්දනාව යන අයට ඒකෙන් සල්ලි ටික දීලා මල් අරගෙන වැඩි කරගත්තා. සල්ලි ගන්න. දරවලට ගියා බිස්නස් එකට. ඒක වැඩි කරගත්තා. මේ විදියට ඔහු ඒ ප්‍රදේශයේ ඉන්න කෝටිපතිය බවට පත් වුණා අර මීකුණේ. ඒස අපිට දියුණු වෙන්න අවශ්‍ය කරන්නේ ලොකු මුදල් නෙමෙයි. අපිට දියුණු වෙන්න අවශ්‍ය කරන්නේ කෝටි ගණන් නෙමෙයි.
පර්ස් එකේ තියෙන රුපියල් 100ක් ඒක ඔබ ඉන්නේ වත්තල නම් වත්තල ටවුන් එකම අල්ලගන්න ඒක ඇති. හැබැයි මිනිස්සු දන්නේ නැහැ කොහොමද ඒක කරන්නේ. අපි ඒක ඔබට කියලා දෙන්නයි යන්නේ. ඒ නිසා අද මේ වැඩසටහනේ අරමුණ සිහියෙන් ඉඳලා කොහොමද දියුණු වෙන්නේ? අපි ආය බලාපොරොත්තු වෙනවා තව මාස කිහිපයකින් ඔබව හම්බෙන්න. හැබැයි එනකොට ඔබ අපිට අරගෙන එන්න ඕනේ දියුණු වෙච්ච ප්‍රමාණයක්. නැත්නම් මේ වැඩසටහනින් වැඩක් නැහැ. ඒ නිසා ඔබ ඇවිල්ලා කියන්න ඕනේ අපි අපේ පවුල ඇතුලේ මේ වගේ සාමකාමීකමක් එහෙමනේ අපේ ස්වාමීන් වහන්සේ නේද? අපේ පවුල ඇතුලේ මේ වගේ සාමකාමී බවක් අපි ඇති කරගත්තා. අපිට පුළුවන් වුණා මෙච්චර ප්‍රමාණයක් ඉතුරු කරන්න. එසා ඒක ඔබගේ පවුල් ජීවිතයට ඊළඟට ඔබගේ දරුවන්ට ඔබගේ දරුවන්ගේ අධ්‍යාපනයට මෙන්න මේ ටික කොහොමද කරන්නේ? මෙන්න මේ ටික කරන්නේ කොහොමද කියන එක තමයි ඔබට අපි කියලා දෙන්න යන්නේ සිහියෙන් යුක්තව කටයුතු කරලා. ඒ නිසා මේ වැඩේට ගතසිත සමාදම් කරගෙන මේකට සම්බන්ධ වෙන්න ඔබට අපි ජීවිතේ ගොඩ යන්න දියුණු කරගන්න බොහෝ දේවල් කියන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ දෙදින පුරා තෝරාගත් පවුල් 10ක් අනුසාරයෙන් සතිමත් බව කොයි ආකාරයටද ප්‍රායෝගිකව සෝදායි නිරෝගීමත් සාමකාමී පවුල් ජීවිතයක් ගත කිරීම සඳහා කෙසේ සතිමත් බව යොදාගත හැකිද කියන සාකච්ඡාව තමයි දෙදින පුරා අපි සිදු කළේ. ඒ හුදු සාකච්ඡාවකට පමණක් සීමා නොකර චිකිත්සාමය වැඩපිළිවෙලක් ලෙස ඊටාම සාර්ථකව ක්‍රියාත්මක කරන්නට හැකි වුණා. මම හිතන්නේ මයින්ඩ්ෆුල්නස් කියන වැඩසටහන ලෝකේ විවිධාකාරයෙන් සිදු කළත් මම හිතන්නේ ශ්‍රී ලාංකේය බෞද්ධ පරිසරයක් තුල ප්‍රථම වතාවට මයින්ඩ්ෆුල්නස් කියන සංකල්පය හුදු සංකල්පයකට පමණක් භාවිතා නොකර ප්‍රායෝගිකව
සාමකාමී පෞල් ජීවිතයක් ගොඩනගා ගැනීම සඳහා කෙසේ යොදාගත හැකිද කියන කාරණාව තමයි මෙහිදී සාකච්ඡා කළේ. එහිදී මේ දෙදින පුරා බවුන්සෙත් ආයතනය තුල මේ පැමිණි පෞල් 10ට ඊටාම මෛත්‍රී සාගත සිතින් සත්කාර සම්මාන කරන්නට යෙදුණා. ඒ තුල මයින්ඩ්ෆුල්නස් කියන මේ සංකල්පය ප්‍රායෝගිකව භාවිතයටගත් දරුවන් මේ පැමිණි පෞල් පසුබිමේ දරුවන්ට වෙනම කණ්ඩායමක් ලෙස අරගෙන මයින්ඩ්ෆුල්නස් ගේම්ස් අනුසාරයෙන් බොහොම ක්‍රීඩා ස්වරූපයකට මයින්ඩ්ෆුල්නස් අරගෙන භාවනානුයෝගීව සහ සක්මන් භාවනාව ඇසුරින් ක්‍රියාත්මක කරන්නට යෙදුණා. ඒකම මේ මයින්ඩ්ෆුල්නස් කියන සංකල්පය සංගීතමය චිකිත්සාවක් වශයෙන් ක්‍රියාකාරකම් වශයෙන් යෝග භාවනා ඇසුරින් සාකච්ඡා ඇසුරින් වෙනත් ප්‍රායෝගික ක්‍රියාමාර්ග ඇසුරින් ඒ සාමකාමී පෞල් ජීවිතයක් ගොඩනගා ගැනීම සඳහා කෙසේ මේක යොදාගත හැකිද කියන ඒ පරිශ්‍රණාත්මක වැඩමුළුව අපිට ඊටම සාර්ථකව සිදු කරන්නට ලැබුණා. ඉතින් අද දින මෙතනට පැමිණි මේ සියලුම පවුල් ඔවුන්ගේ ජීවිතවල සතිමත් බව රැගෙන ඔවුන්ගේ ජීවිත වෙනසක් එක්ක ඔවුන්ගේ ජීවිතයේ නවතාවයක් එක්ක ඔවුන් නැවත නැවතත් ඔවුන් අධීක්ෂණය කරමින් ඔවුන්ගේ ජීවිත ඉදිරියේදීත් අපි ඔවුන් අත්නොහැර ඒ පවුල් සමගින් ඒ සතිමත් භාවය ඔවුන්ගේ ජීවිත තුළ සැබෑ ලෙස පළ දන්වාද යන්න සොයා බලමින් මගේ ආයතනයත් සමග මාත් සමග පැමිණි මගේ කණ්ඩායම අසන්ති ගුරුතුමියට ශිල්පා සදෝෂී ඒ ගුරුතුමියට මගේ ඒ අනිත් දියණියටත් මම ස්තුතිවන්ත වෙනවා. ඒසෙම සතිපාසලේ සිටින සියලුම දරුදරියන්ට මෙම ස්ථානයේ සියලුම දේවල් පිළිල කර සෑම කෙනෙක්ටම ස්තුතිවන්ත වෙන අතර අපගේ මෙම සංකල්පය සතිමත් භව තුලින් සාමකාමී පෞල් දෙවියක් තුල ගොඩනගා ගන්නට අවශ්‍ය ශක්තිය මේ සියලුම පෞල් වලට ලබා දෙන්නට මම පියෝමයින් ආයතනය මගින් මම ඔවුන් සමග ගමනක් යන්නට ශක්තිමත් අතර බැඳ ගන්නට බලාපොරොත්තු වෙනවා. පවුලක් වශයෙන් අපි එකමුතු වෙලා මෙතනින් ලැබුණු සීලම දේවල් ඒ කියන්නේ අපේ ලෞකික සහ ආධ්‍යාත්මික සෑම පැත්තක්ම ආවරණය කරන පරිදි මෙතනින් අපිට ගොඩක් පාඩම් ලැබුණා. අපි පෞල් ජීවිතයේ තුළ කොහොමද ජීවත් වෙන්නේ තේරුම් ගන්න නිසා අපේ ගැටලු වලට මුහුණ දෙන ආකාරයෙන් ඒ හැම දෙයක්ම සතුට සංගීතය ක්‍රීඩාව විනෝදය හැම දෙයක්ම මුසු වෙච්ච වැඩසටහනක් හැටියට අපි මේක මේ හැමෝම පිළිගන්නවා. මේ විශේෂයෙන් තව එක වැදගත්ම දෙයක් තමයි මෙතන ආගමික සංගීතයව ඇතුව ගෙනගිය වැඩසටහනක් වීම තවත් එක්තරා විදිහක සතුට වෙන කාරණා. මෙතන අපි විවිධ ආගම් වල කට්ටිය ඉන්නවා. ඉතින් ඒ හැම ආගමකටම මූලිකත්වය දීලා වැඩ කරපු එක තවත් අගයනවා. අපේ මේ ශාරීරිය කොහොමද තියාගන්නේ යෝගී භාවනාව තුලින් සහ සක්මන් භාවනාව ඒ වගේ අපි නොසිතපු පැති ගොඩක් දේවල් අපිට මේ වැඩසටහන් ලැබුණා. මේ ඒ වගේම එම ව්‍යායාම තුලින් අපේ ශරීරයේ බාහිර වෙනස සහ අභ්‍යන්තරය ඒ හැම දෙයක්ම මනාව සංවර්ධනය කරමින් පාලනයකින් ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන එක ලැබුණා. ඉතින් පවුලක් වශයෙන් තනිව අපිට ආහාර ගැනීම සහ තවත් වැදගත් දෙයක් උන්වහන්සේ අපිට දුන්න ආහාර අනුභව කරන්නට පෙර එම ආහාරයට ගෞරව කරමින් සහ ආහාරය සැපයූ කට්ටිය සහ පිළියෙල කර දුන්න කට්ටියට ස්තුති කරලා එම ආහාරය අපේ අනුභව කරාම එම ආහාරය අපිට ජීර්ණය හොඳ අයරින් වෙන විදියට සිතලා ආහාරයට සූදානම් වීම යොමු කිරීම මම හිතන්නේ තවත් අත්දැකීමක්. අපි මෙතනින් ගත්ත ගොඩක් දේවල් ගෙවල් වලට ගිහිල්ලා අපිට ගොඩක් දේවල් කරන්න සම්පූර්ණ බැරි වුණත් නම් කිසි දෙයක් අලුතෙන් ජීවිතේට එක්කව කරගන්න ඊටම හොඳ වැඩසටහනක් විදිහට අපි මේ සීල්ම පවුල් මේ දකිනවා. මේ ලැබුණු වැඩමුළුව ගොඩාක් ආදර්ශමත් ආධ්‍යාත්මික වැඩසටහනක්. අපිට ලැබුණු අත්දැකීම් දරුවන් සමග ආහාරයේ දී සහ නිින්දට යනකම් ලැබුව අවස්ථාව ගොඩක් වටිනවා. අපි හැම දෙයක්ම ලැබු පොඩි දෙයක් හරි
මෙතනින් රැගෙන ගිහිල්ලා පෞල් ජීවිතය තුළ සාර්ථක දිවියක් ගත කිරීමට අපට අවස්ථාව ලබා ගන්න අදිෂ්ඨානයක් ඇතුව අද මෙතනින් නික්ම යන පෞල් 8ක් විදිහට මම අද එක අත්විඳිනවා. ඇත්තටම කොත් මගේ දරුවන්ට අපි කන මොහොතේ ඉඳලා අපි ඒක අලුත් අත්දැකීමක්. ඇත්තටම අපි සාමාන්‍යයෙන් බත් එක බෙදාගත්තා කනවා ඇරෙන්න අපිට ස්වාමින් වහන්සේ උගන්වුවා ඒක පිළියෙල කරගෙනාටත් පිළිගැන්නුණු කෙනාටත් ඒකට අපිට ලැබුණු අපි ආහාර කරාම අපිට ලැබෙන එකට ස්වභාවය ලබා ගන්නත් අදිෂ්ඨානයක් ඇතුව ආහාර වේල ගන්න අපිට අවස්ථාව ලබා දෙන ඇත්තටම හාමුදුරන් වහන්සේට ගොඩක් පිං අලුතෙන් ඒ කියන්නේ ජීවිතේට අලුත් අත්දැකීමක් තමයි එකතු වුනේ අපිට. ඒ කියන්නේ ජීවිතේට කරපු නැති ඒවා වුණත් අපේ මේ උන්වහන්සේ විසින් අපිට කියලා දුන්නා. ආහාර පිළියෙල කරගන්න විදිය, ආහාරයට ඉඳගත් විට ඒකෙන් ආහාරය ගැනීමට පවා මේ ඔක්කොම කියලා දුන්නා. ඒ වගේම ක්‍රියාකාරකම් හිටම්ම කියලා දුන්නා. වයස් ભેදයක් නැතුව හැම එක්කෙනාටම එක වගේ හැම විදියටම එක විදියට සැලකුවා. ඒ වගේම ආහාර පිළියෙල කිරීමේදීත් අපිට කිසි අඩුපාඩුවක් නැතුව හැම දෙයක්ම හොයලා බලලා ඒ විදියට හැම දෙයක්ම අපිට වැරද්දක් නැතුව එක දිගට අපි මේව කරා.